ඉතින් ඔයාලා මීට කලින් බීට්රූට් වලින් ස්ටුවක් හදලා කාලා තියෙනවද? ඉතින් අද අපි බලමු බීට්රූට් වලින් ස්ටුවක් හදාගන්න විදිය. මුලින්ම බීට්රූට් ගෙඩිය මේ විදිහට කැට කපාගෙන අපි ස්ටීම් කරගන්න ඕනේ. මම මෙතනදී රයිස් කුකර් එකට උණු වතුර ටිකක් දාලා විනාඩි 10ක් 15ක් හොඳට ස්ටීම් කරගත්තා. ඊළඟට ස්ටීම් කරගත්ත බීට්රූට් ටිකට අපි රසායන ලුණු විනාගිරි තේ හැන්දක් විතර මම මෙතනදී එකතු කරගෙන හොඳට කලවම් කරගෙන පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ ඇතිලියකට තෙල් ටිකක් එකතු කරගෙන තෙල් ටික රත් වීගෙන එද්දි සුදු ලුණු රවුමට කපාගත්ත පීලුණු අබ උළුහාල් ටිකක් එකතු කරගෙන හොඳට තෙලේ ටෙම්පරාදු කරගන්නවා. ඒකටම රවුමට කපාගත්ත මාළු මිරිස් ටිකක් මැදින් කපාගත්ත අමු මිරිස් කරල් දෙක රම්පි කරපිංච ටිකත් එකතු කරගෙන මේ ටික හොඳට මික්ස් කරගන්නවා. ඊළඟට රසායන ගම්මිරිසුත් එකතු කරගෙන නැවත මේ ටික හොඳට මික්ස් කරගන්න. ඊළඟට බීට්‍රූට් ටිකත් එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. අපි මේකට උකු මිටිකිරි ටිකකුත් එකතු කරගන්නවා. මිටිකිරි එකතු කරාට පස්සේ ලිපේකින් දාලා අඩු මට්ටමට තියාගෙන මේක විනාඩි 7ක් 8ක් හොඳට උයා ගන්න. මේ බීට්‍රූට් ස්ටුව ලිපෙන් බාලා පැය භාගයක් පැයක් විතර ගියාට පස්සේ ආහාරයට ගන්න. එතකොට ගොඩාක් රසයි. ඉතින් ඔයාලත් මේ විදිහට බීට්‍රූට් ස්ටුවක් හදලා බලන්න. ගිහින් එන්න සුබ දවසක්.